සුබ දවසක් සියලු දෙනාටම. මේ ගීතයක් රස වින්දනය කරන්න ඇත්තටම හිතුණා. රස වින්දනය කියන්නේ ගීතයක මේ වැසි අරුත්ත හොයන්න. දැන් අපි හැමදාම මම කියනා වගේ අපි ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ සින්දු අපිට ඇහෙනවා. අපි අහන්නේ නැහැ. මම අද තෝරාගත්තා මේ අපූර්ව ගීත රචකයෙක්ගේ ගීතයක්. රචකයා තමයි අධිනීතිඥ රම්බණ්ඩා සිරිවිරත්න මහත්මයා විසින් රචිත, ඒ වගේම අපේ ගුණදාස කපුගේ මහත්මයා විසින් ගායනා කරපු දවසක් පැල නැති හේනේ ගීතය. ඇත්තටම දැන් මේ අපි ගීතයක් ගත්තාම අපිට මේකේ අරුත් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මතු පිටින් පෙනෙන අර්ථය. මතු පිටින් පෙනෙන අර්ථය වගේම ගොඩක් වෙලාවට අපි මෙහෙම මේකේ ධ්වනිත අර්ථයක් නැත්නම් වැසි අරුතක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු පද ටික. දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා. තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ. පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැగిරෙනදා බිරිඳකගේ සෙනෙහ ගියා යෝධ ඇලේ නැම්මේ. ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ. කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ අඬලන කොට ඔටුන්න බිම දාදුවගෙන එන්නද එක පිම්මේ මා එනතුරු හිටි පියවර ඉන්නවාද අම්මේ. එතකොට මා එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ. දැන් ඒ වගේම ඇත්තට දැන් මේකේ අපි දවසක් පැල නැති හේන අකාල මහ වැහි වැස්සා. තව පැලක් නැති හේන කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි හේනක වගා කරනකොට ඇත්තටම පැලක් තියෙනවා. පැලක් නැහැ කියනකොට ඒක නිකන් පුරන් වෙලා ගිහිලා නේද? ඒක ශාස්ත්‍රීයක නැහැ. ඒකේ වගාවක් නැහැ. දැන් මේක ඇත්තටම මතු පිට අර්ථය ඕන කෙනෙකුට සාමාන්‍යයෙන් අපිට පද බලනකොට කියන්න පුළුවන්. මම අපි කතා කරන්න කැමති මේකේ වැසි අරුත ගැන, ධ්වනිත අර්ථය ගැන. මේක ඇත්තටම රන්බණ්ඩා සිරිරත්න ශූරී පිටිසර ගමක හැදිලා ශිෂ්‍යත්වයේ සමත් වෙලා අගනුවරට ගිහිල්ලා සාමාන්‍ය පුද්ගලයෙකුට යන්න පුළුවන් ඉහළම තැනට ගිය ජයග්‍රාහී පුද්ගලයෙක්. එතකොට මෙතුමාගේ ජීවිතයේ සමහර පුද්ගලික ජීවිතයේ සිදුවීම් මේකට තියෙන්නේ නැති. අපි දැන් අනිත් එක මම කියන්න ඕනේ මෙහෙම දෙයක්. දැන් අපි එක ගීතයක් අරගෙන රස විඳිනකොට මේ රස වින්දනය කියන එක නිර්මාණය වෙන්නේ ඒ පුද්ගලයාගේ මනෝභාවයත් එක්ක. එයාගේ දැනුමත් එක්ක, එයාගේ පරිකල්පන ශක්තියත් එක්ක, එයාගේ උපකල්පන ශක්තියත් එක්ක. ඒතර අපි 5 දෙනෙක් මේකට අපි ਵਿਚාර දුන්නොත් ඉතින් ਵਿਚාර 5ක් එළියට එන්න පුළුවන්. මේක මට දකින්න හැටියට, මට දැනෙන හැටියට මා ඇසූ පිරු දේවල් එක තමයි මේකේ මීනින් එක තේරුම මම කතා කරන්නේ. එතකොට මෙතන රම්බණ්ඩා සෙනෙවිරත්න කියන්නේ දුෂ්කර ගමක හැදුණු කෙනෙක්. එයාගේ දවසක් පැල නැති හේනේ. මෙතන හේන පැල. හේන කියන්නේ ජීවිතය. ජීවිතයේ මේ අපේ ජීවිතයේ අපිට තියෙන රැකවරණය, අපි හේනක ඉන්නකොට අපිට තියෙන රැකවරණය තමයි හේනේ අපිට අවුවේ මැස්සෙන් ආරක්ෂා වෙන්න තියෙන පැල. අපේ ජීවිතය අපිට රැකවරණය දෙන්නේ කවුද? ගොඩක් අය තාත්තා. ඒතර මේ තාත්තා නැති ජීවිතේ අකාල මහ වැහි වැස්සා. දැන් වැස්ස සාමාන්‍ය දෙයක්. හැබැයි අකාලේ වැහි වහිනවා කියන්නේ වැස්ස අවශ්‍ය නැති, වැස්ස බලාපොරොත්තු වෙන්නේ නැති කාලයක වසන වැස්ස. එතකොට අපි මෙතනින් අපිට අදහස් කරන්න පුළුවන් මේ තාත්තා නැති ජීවිතේ මේ මෙතුමන්ගේ පවුලට ආපු මේ අකාලය කිව්වහම මේක ස්වභාවික නෙවෙයි. ඒක සාමාන්‍ය මේ හේතු විරහිතව නැත්තම් හේතුවක් නැතුව ඒ වගේම අපි බලාපොරොත්තු නොවෙන ඒ වගේ එන ගැරහුම් නින්දා අඩුපාඩු මේ වගේ දෙයක් අපිට සාමාන්‍ය උපකල්පනය කරන්න පුළුවන් අකාල මහ වැහිවලින්. තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ. එතකොට සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් වැස්සක් වෙලාවකදී හේනකට ගිහිල්ලා පැලක් නැති වෙලාවේ මේ අම්මා තෙමිලා පුතා වැස්සෙන් ආරක්ෂා කරනවා කියන අදහසකුත් අපිට මේකට එන්න පුළුවන්. ඒ වගේම එතන මම ගන්න ධ්වනිතාර්ථය තමයි
මේ තාත්තා නැති ජීවිතේ ආපු සියලුම නිന്ദා අපහාස අඩුපාඩු දුක් කරදර මේ දරුවාට නොදී අම්මා සියලු දේ විඳ ගැනීම මේ තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ කියන පදපේලියෙන් ඊට පස්සේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. වැස්ස පායනකම්ම ඒ පොඩ්ඩක්වත් නොසෙල්විලා මේ අම්මා මේ දරුවා මේ වැස්සෙන් අකාල මහ වැස්සෙන් ආරක්ෂා කරා. ඒ කියන්නේ මෙතන මේ මෙතුමා පුද්ගලයේ ජීවිතේ ජයග්‍රාහී ගමනක් යනකම් ඔහු ස්ථිර වෙනකම් ඔහු මහ පොළවේ පය ගහලා හිට ගන්න පුද්ගලයෙක් වෙනකම් මේ සියලුම දුක්ඛ දෝමනස්යන් අම්මා තනියෙන් විඳ දරාගත්තා. මේ පුතාට මේවැ ආදීනව මේවැ කිසිම ඵලයක් නොදී. ඒතර අම්මෙක්ගේ ජීවිතයක් අම්මා කියන්නේ අපේ ජීවිතේ මහ වෘක්ෂය. අපි හැම දෙයකින් ආරක්ෂා කරන වෘක්ෂය තමයි මේ අම්මා. ඉතින් මෙතුමාට කියලා එකත් පොදු කාරණයක්. එතකොට මේ අම්මගේ මේ දුක්ඛ දෝමනස්යන් සියලු දේම දරාගෙන හිටිය මේ පුද්ගලයා සමාජයේ ස්ථිර වෙනකම්. ඒතකොට දැන් ඇත්තට මෙතුමාගේ ජීවිත කතාවේ මෙතුමා එනවා අගනුවරට. අගනුවරට ඇවිල්ලා ලිපිකරුවෙක් විදිහට සේවය පටන් අරන් නීතිඥයෙක් වෙලා අධිනීතිඥ තනතුරට එනකොට අපිට ගොඩක් යාළුවෝ එනවා. එතකොට මෙතුමාට බිරින්දෑවරියක් හම්බ වෙනවා මේ අගනුවරේ. එතකොට බලන්න දැන් නුවර වීදි යට ගෙරගෙන නින්දා වැහි වැగిරෙනදා. බිරිඳකගේ සෙනෙහ ගියා යෝධ ඇලේ නැම්මේ. මේ නුවර වීදිය යට කරන්න ලේසි පාසු වැස්සකට බෑ. නුවර කියන්නේ නුවර අපි නුවර මෙතන නුවරක් නෙවෙයි අපි නුවර කියන තැන ගත්තාම මේ නුවර උස් තැනක පිටලා තියෙනවා. එහෙනම් මේක යට වෙන්නේ නෑ ලේසියෙන් එසේ මෙසේ වැස්සකට. මං අහලා තියෙන විදිහට මගේ මතකයේ හැන්නම් මං හිතන්නේ මේ එකම එක වතාවක් නුවරක් යට වුණු කතාවක් මං අහලා තියෙනවා. ඒක මට 100%ක් ඇත්තට මතකයක් නෑ. ඒකට මෙන්න මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැగిරෙන නැහැ කියන මිනිස්සෙකුට ඔරොත්තු නොදෙන මහා විශාල නින්දා අපහාස මේ ජීවිතේ මෙතුමාට ලැබිලා තියෙනවා. බිරිඳකගේ සෙනෙහ ගියා යෝධ ඇලේ නැම්මේ. දැන් යෝධ ඇල කියන්නේ සැතපුමකට අඟල් 4ක නැම්මක් තියෙන වැවක්. මේ යෝධ ඇලගාව ඇලක්. මේ ඇලගාව හිටගත්තාම කිසි කෙනෙකුට නිශ්චය කරන්න බෑ මේකේ ගඟේ මේ ඇලේ වතුර කොයි දිශාවකටද ගලන්නේ කියලා. ඒ තරම් කිසිම කෙනෙකුට නොපෙනී ඒ සැතපුමකට අඟල් 4ක් කියන්නේ ඉතාම සුළු නැම්මක් නේ. ඒකට අපිට ගඟක් නම් වැවක් ඇලක් ඒ ගලා යන දිශාවක් හොයාගන්න බෑ. කියන්නේ බිරිඳකගේ සෙනෙහේ. එයාගේ සෙනෙහස එහාට නැති උනේ එයාටත් නොදැනීම. හරිම සියුම් විදිහට. එයා දන්නෙත් නෑ බිරිඳ එයාගෙන් ඈත් වෙනකන් ඒ ආදරේ ඔහුට අහිමි වෙනකන්. එතකොට මේ යෝධ ඇල විතර සංකේත භාවිතයක් කරලා තියෙනවා. මේ යෝධ ඇලේ නැම්මේ වතුර ගලනවා පේන්නේ නැතුව ගලනවා වගේ. හැබැයි ගැලුවා පේන්නේ නැහැ. බිරිඳකගේ සෙනෙහසත් එතුමාට අහිමි වුණේ මෙන්න මේ ආකාරයෙන්. එතකොට කවුද මතක් වෙන්නේ? ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ. අම්මගේ ආදරය කියන එක දරුවෙකුගේ දරුවා ඉපදිලා මාසෙන්ද අවුරුද්දෙන්ද අවුරුදු 10ෙන්ද 50ෙන්ද වැඩි හිටියෙක් වුණත් මේ අම්මට දරු සෙනෙහස නැති වෙන්නේ. අම්මගේ ආදරේ ස්ථිරයි. හැබැයි බිරිඳ කියන කෙනාගේ සෙනෙහස නැති වෙන අවස්ථා තියෙනවා. මෙතුමා එවන් අවස්ථාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට තමයි කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ හඬලනකොට දැන් කොළඹ කියන්නේ සම්පූර්ණ වාහන පිරුණ කර්මාන්ත රාශියක් පිරුණ ස්ථානය. ඒතර මේ කොළඹ අහස කළු වෙන්නේ වැස්සටම නෙවෙයි. කෘත්‍රිම ලෙස තමයි කොළඹ අහස කළු වෙන්නේ. එතනින් මම හිතනවා මෙතුමා සංකේතවත් කරනවා මෙතුමාට මේ තරම් නිന്ദා අපහාස ආවේ සත්‍ය කාරණා හින්දා නෙවෙයි. ස්වභාවයෙන් එතුමා කරපු වැරදි වලට නෙවෙයි මෙතුමාට මේ තරම් නිന്ദා අපහාස ගැරහුම් ආවේ. කෘත්‍රිමව නිර්මාණය කරපු එක්ක එතුමාගේ දියුණුව දරා ගන්න බැරි කෘත්‍රිමව හදපු දේවල් නිසා තමයි මෙතුමාට මේ තරම් නිന്ദා අපහාස විඳින්න වෙලා තියෙන්නේ. කොළඹ අහස කළු කරගෙන. ඒතර කොළඹ අහස කළු වෙන්නේ
ස්වභාවික ලෙස විතරක් නෙවෙයි. නින්දා වැහි මුහුදු හුළඟ හඬලනකොට මුහුද අපි මුහුද දන්නා මුහුද ළඟට ගිහාම මුහුද ළඟ අපිට වැල්ලේ ළඟ ඉන්නකොට අපිට තව කෙනෙක්ගේ හඬ පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඒ තරම් ඕසාකාරය, ඒ තරම් සද්දේ අපි හයියෙන් කෑ ගහලා ළඟට ඇවිත් කිව්වොත් තමයි අපේ හඬ තව කෙනෙකුට ඇහෙන්නේ. ඉතින් මුහුදු හුළඟ හඬලනකොට එතකොට මෙතුමා හිතනවා මම මෙතනින් අදහස් කරනවා මේ නින්දා අපහාස එනකොට කියන කිසි කෙනෙක්ගේ කිසි දෙයක් මෙතුමාට මේ නිවැරදිව පැහැදිලිව එහෙම නැත්නම් එතුමාට සුවදායක දේවල් උන්නේ නැහැ. ඒව හරියට ඇහුන්නේ නැහැ. ඒ කියන දේවල් මෙතුමාට දැනුන්නේ නැහැ. ඇහුන්නේ නැහැ කියන එකෙන් මම අදහස් කරන්නේ කන හෙන්නේ නැහැ කියන එක නෙවෙයි. මොකද එතුමාට ඒවා දරා ගන්න බෑ. සමහරවිට අපි වුණත් අපි කොච්චර තැනක හිටියත් අපේ සමාජයේ අපිට පීඩනයකට පත් වෙලා ඉන්න වෙලාවක අපිට තව කෙනෙකුගේ දේවල් අර පීඩනයත් එක්ක අහනු ටිකක් යටපත් වෙනවා. ඒක අපිට හරියට නිර්වෝල්ව අපිට අවබෝධ වෙන්නේ නැහැ. සමහරට ඒවා අපිට අපේ මනසින්ම ඒවා අර තියෙන පීඩනයත් එක්ක අපි ප්‍රතික්ෂේප වෙනවා. ඒකට මේ මුහුදු හුළඟ අඬලනකොට ඔටොන්න බිම දාදුවගෙන එන්නද එක පිම්මේ. මොකද මෙතුමා එතකොට අධිනීතිඥවරයෙක්. එතකොට පුද්ගලයෙකුට යන්න පුළුවන් ඉහළම තැන ඔටොන්න දාගෙන ඉන්නේ. අහනවා අම්මගෙන් කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලනකොට ඔටොන්න බිම දාදුවගෙන එන්නද එක පිම්මේ. හිතන්න දෙපාරක් නෑ එක පිම්මට අම්මා ළඟට එන්න පුළුවන්. අම්මා මම බාර ගනේද මට ආදරේ වෙයිද අම්මා මොනවා කියයිද මම ප්‍රතික්ෂේප එහෙම දෙයක් හිතන්නේ නැහැ. අම්මෙකුට දරුවෙක් මොන තැනක මොන ශ්‍රේණියක වැඩ කරත් එයා උස්සස්ද පහත්ද අබ්බගාත කිසි දෙයක් අම්මෙකුට අදාළ නැහැ. අම්මට හැමදාම අම්මගේ දරුවා දරුවෙක් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. අම්මා ළඟට එක පිම්මෙන් දුවන්න පුළුවන්. තව සංකේතයක් මා එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ. දැන් ඉස්සර දැන් අපේ දැන් කාලේ අපේ ගෙවල් වල තියෙන ගේට්ටුව. ඉස්සර තිබ්බා වැටක් නැත්තම් ඉදිකඩ. මම හිතන්නේ දැන් ගොඩක් අය මේ ඉදිකඩ කියන එක ගැන ඔබ දන්නවනම් ඉදිකඩ කියන්නේ සාමාන්‍යයෙන් අපේ නිවසට එන තැන කණු දෙකක් ගහලා තියෙනවා. මේ කණු දෙකේ එක පැත්තක මේ ලීය සම්බන්ධ කරලා බැඳලා තියෙන්නේ. අනිත් පැත්තේ තියෙන පොඩි රුකුල් දෙනේ ශ්‍රේය හඳවන්න හඳවණය. මේ රඳවනේ පාත්‍ර දාලා ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒකට ඒකෙන් මම හිතනවා මම සංකේතවත් කරනවා මේ ඉදිකඩකින් එන්න චූටි දරුවෙකුට බඩ ගාගෙන යන දරුවෙකුටත් දන ගාගෙන දන ගාගෙන යන දරුවෙකුට ඉදිකඩින් එන්න පුළුවන්. වැටි වැටි ඇවිදින කෙනෙකුට එන්නත් පුළුවන්. මොකද නිරෝගී කෙනෙකුට එන්නත් පුළුවන්. ඒ වගේම අපි අබ්බගාත අපේ එක අතකින් වාරුවකින් කකුලකින් එහෙම යනවනම් ඒත් අපිට ඉදිකඩින් එන්න පුළුවන්. කියන්නේ අම්මා ළඟට දුවගෙන එන්න බාධක වැටකඩලු නෑ. ඒකේ එතකොට මේ ඉදිකඩ කියන එක සංකේතයක් අරන් තියෙනවා. ඉතින් මේ වගේ අර්ථයක් තමයි මම මේ ගීතයෙන් දකින්නේ. ධ්වනිත අර්ථයක් විදිහට. එතකොට ඒකෙදී සමහර වෙලාවට අපේ එක ਵਿਚාර තව කෙනෙකුට තව විදිහකට දෙන්න පුළුවන්. දැන් මම දැකපු හැටියට මම දැකපු ආකාරයට මේ මෙතුමාගේ ජීවිතයේ සංසිද්ධියක්. අම්මා නැතුව ගත කරපු ජීවිතේ ඒකේ අම්මා සියලු දුක්ඛ දෝමනසයන් විඳ දරාගත්තු හැටි ඊට පස්සේ එතුමා කොළඹට ඇවිල්ලා ජීවිතේ ජයගත්ත හැටි ඊට පස්සේ එතන විවාහයකට පත් වුණාට පස්සේ එතුමාගේ සාමාන්‍යයෙන් ඕනම පුද්ගලයෙකුට අපි දන්නවා අපි ඉහළට යන්න තමයි අපිට බාධක කම්කොටු නින්දා අපහාස එන්නේ. ඒවා මෙතුමාට දරාගත නොහැකි විදිහට නින්දා අපහාස ඇවිත් තියෙනවා. එතකොට ඒ වෙලේදී මෙතුමාගේ හිටපු ආදරණීය බිරිඳගේ සියුම් ඈත්වීම මෙතුමාට දැනෙනවා. ඒකට හැම දෙයක් එක්කම මෙතන අම්මගේ ආදරේ, නොසැලෙන ආදරේ, ජීවිතේ අපේ කවදත් අපි මොන තරමක මොන තැනක හිටියත් මේ අම්මගේ ආදරේ තියෙන වටිනාකම මම හිතනවා මේ ගීතෙන් ධ්වනිත වෙනවා කියලා. ධ්වනිත අර්ථය රැසි අරුත සංකේත ගොඩක් භාවිතා කරලා තියෙනවා. මෙතුමාගේ ජීවිත කතාව මේ දේවලුත් එක්ක අපි තවත් ගීතකින් ආයි හමු වෙමු. ස්තුතියි.